Hello. ඉතින් කොහමද ඔයාලට? ඉතින් මේක තමයි මම YouTube channel එකේ කරන පළවෙනිම වීඩියෝ එක. ඉතින් මම පළවෙනි වීඩියෝ එක ටිකක් වෙනස් දෙයක් කරන්න හිතුවා. ඒ කියන්නේ මේ වගේ දෙයක්. අද කාලේ මේ රුපියල් 500කට අපිට මොනවද කරන්න පුළුවන්? ඒ කියන්නේ 2026 අපිට මොනවද මේ රුපියල් 500ට කරන්න පුළුවන් උපරිම දේවල් කියලා අපි අද බලමු. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මම අයත් මතක් කරනවා මේක මගේ YouTube ගමනේ පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක බලනවා කියන්නේ මට කරන ලොකු උදව්වක්. ඒ වගේම තමයි වීඩියෝ එක අවසන් වෙනකම් බලලා වීඩියෝ එක හොඳයි නම් channel එකට subscribe කරන්න. තව දෙයක් අමතක කරන්න නැතුව වීඩියෝ එක like කරලා අපි යමු වීඩියෝ එකට. හරි මොනවා අපි ආවා ෆුඩ් සිටියට. අපි ආවේ කිල්ස් එකට. හරි ඔන්න අපි මුලින්ම ගත්තා ෆින්ගර්ස් එකක්. ෆින්ගර්ස් එක දාගත්ත අපි. ඊට පස්සේ මොනවද මේ? කිට් කැට්. නෑ චිට් චැට්. චිට් චැට් එකක් ගත්තා. ඊට පස්සේ මොනවද? ට්‍රොපිකා කියලා පොඩි චොක්ලට් කෑල්ලක් වගේ අපි කියලා කාලම් බලමු මොන වගේද කියලා. ඊට පස්සේ තියෙනවා නිව් ඩේල් කිරි එකක්. ඔක්කොම කාලා ඕන කිරි එකක් ගත්තා. ඊට පස්සේ ආහා කියන පොඩි කේක් කෑල්ලක් තියෙන එක. ඒකත් රහ ඇති. ඊළඟම කාලා බලමු. ඊට පස්සේ තියෙනවා පොපිට් එකක් ගමු. හරි පොපිට් එකක් ගත්තා එනවා ඔන්න. ඊට පස්සේ පොපිට් එකට හැබැයි තියෙනවා පිකෝලෝ කියලා පොඩි ටැබ්ලට්ස් වගේ තියෙන එකක්. අපි ඒකත් ගිහිල්ලාම කාලා බලමු. වැනිලාද ස්ට්‍රොබෙරිද චොක්ලට්ද? චොක්ලට් එක නම් අපි ආවම මාස චොක්ලට් එක ස්ටික් එකක් ගත්තා. හරි අපි නම් ගන්න තියෙන බඩු ඔක්කොම එක ගත්ත රුපියල් 500ට. ඔන්න ඉතින් අක්කා ඉක්මන බිල් කරන් යනවා. ඕල වීඩියෝ එකේ දකින්න චොක්ලට් බීම දෙක 500ට අදාළ ගන්න නෙමෙයි. ඒක අපේ අයියා ගත්ත එකක්. අයියට මටයි. හරි ඔන්න අක්කා බිල් කරලා ඉවරයි. ඔන්න ගත්තා අපේ රුපියල් 500ක බඩු මල්. හරි ඔන්න එහෙනම් අපි ගිහිල්ලා ආවා. අපි අයියත් එක්ක කීල්ස් එකට ගිහිල්ලා රුපියල් 500කට ගන්න පුළුවන් බඩු අරන් ඔන්න ආවා. මෙන්න මේ මල්ලේ තියෙන්නේ කීල්ස් එකෙන් ගත්ත රුපියල් 500ක බඩු. අය බලමු මොනවද ගත්තේ. මේකෙන් බලමු. ඔන්න තියෙන ෆින්ගර්ස් එකක්. ඊට පස්සේ පොකට් ෆීචර් එකක්. අවතිය. ඕකේ. එන මේනේ තමයි අපි අද ගත්තේ කීල්ස් එකට ගිහින්. අපි ඒක බලමු දැන් මම මොනවද ගත්තේ කියලා. මුලින්ම තියෙනවා පිකෝලෝ කියලා එකක් තියෙනවා. ඒක රුපියල් 40. මේ 70. ඊට අපිට තියෙනවා ට්‍රොපිකා කියලා පොඩි එකක්. ඊට ගත්ත තව පොපිට් එකක්. ඊට ගත්ත අපි ස්ටික් චොක්ලට් ස්ටික් එකක්. චොක්ලට් කිරි එකක් ගත්තා. මෙන්න ටික්ටක්. ආහා කියලා පොඩි කේක් කෑල්ල තියෙන එකක් ගත්තා. ඊට අපි ගත්තා පීනස්. දැන් තියෙන මෙතන අපේ කිරි එකේ බීමට. හරි. අපි දාමු. ඔයාලා වීඩියෝ එක දැක්ක අර චොක්ලට් ඩ්‍රින්ක් එක ඒක රුපියල් 500ට කතා දෙකක් නෙමෙයි. මේක ගත්තේ අපේ අයියා. අපේ අයියට බඩගිනින් කියලා අපේ අයියා තමයි ගත්තේ. හරි. දැන් මට හිතා ගන්න බෑ මේ 500ට ගත්තේ මොනවද මුලින්ම කන්න. චිප්චට්. ini makan tekannya metro tika ini kalau baru rahai deh dia lah ini kita paint ini ya kan boleh
දැන් කරගමු මෙන්න මැද බලන්න මෙන්න ඔයාලට පේනවා මදින් අර පොයි හරි ඔන්න අපි ඒකත් කෑවා ටොපිකා කියන එක කෑවා තව තියෙනවා ඉතින් දෙක තුන හතර පහ හයක් ඔයාලා මේ හයෙන් නම් අපි කරන්නේ කියලා මට හිතුණා මම චිකන් කනවා මම තම කන්නේ බලන්න හරි ඔන්න අපේ ස්ටික් එකක් ගාවා තව තියෙනවා හරි අපි ඊළඟ කමු මේක පිකෝලෝ කියන එක කමුද අපි මම ඔයාලට කඩලා ඉස්ස ඇතුළේ පෙන්නන්න ඔන්න ටේබල් එක එන්න දැන් එකක් නෑ අපි කාලා බලමු රහ කොහොමද බලමු Iyan na hirap kaya apit tayo ito ikaw nga aha kinaga hari warna api mereka kaya aha kira tapi coba kita coklat mah tuh lah men Hobbit finger and green ya kan hai ini aku kamu nih Hobbit pen hari ini yang Hobbit dekat kaya ඊළඟට මට හිතෙනවා මේ ෆින්ගර්ස් එක කෑවනම් හොඳයි. මොකද අපි බ්‍රින්ග් එක අන්තිමට ගත්තොත් ඊට හරි ලස්සන ප්‍රතිඵලයක් තියෙනවා. මෙන්න ෆින්ගර්ස්. හරි ඔන්න නම් අපි කොහාල ඉවරයක් වෙනවා. අවසාන ලාස්ට් ඉතින් අපිට හොඳ කිරි එකක් मैं kapan sama bond na diyan baru kita na kana ඔන්න එහෙනම් අපි අද රුපියල් 500ක බඩු ගත්තා. දැන් 500ක් ගත්ත බඩුවට අපි කෑවා. ඉතින් මේ 2026 මේ කාලේ මෙච්චර 500කට මෙච්චර ගොඩක් ගන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක් නේ. ඉතින් අපි බඩු ගත්තා, කෑවා. ඉතින් මොකක්ද ඔයාලට මේ වීඩියෝ ගැන කියන්න හිතෙන්නේ? ගොඩක් අඩුපාඩු තියෙන්න ඉතින් මොකද මේ මගේ පළවෙනි වීඩියෝ එක. එහෙම නවනසලකා හරින්න එපා. මගේ වීඩියෝ මම තව දුරට තව තවත් දානවා. ඔයාලා මගේ වීඩියෝ බලන්න මම subscribe කරලා all press කරගන්න. තව දෙයක් මේ වීඩියෝ එක ගැන හිතන දේ හැමදේම යාළුවෝ කමෙන්ට් කරන්න. ඊළඟට එන්න කැමති බලන්න කැමති වීඩියෝ මොන වගේ වීඩියෝ එකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ ලයික් කරන්න. අවසන් වශයෙන් වීඩියෝ එක ඇත්තටම හොඳයි නම් මගේ මේ පළවෙනි වීඩියෝ එක හැටියට මේක ප්‍රමාණවත් නම් අර ප්ලීස් මගේ channel එකට subscribe කරන්න. තව දෙයක් මගේ මේ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මේක මට කරපු ලොකු උදව්වක්. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි. you